සියලු දෙනාටම විජේසිංහ ඉලෙක්ට්‍රොනික වෙත සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ Sound Max ලගේ CA20 ඇතුළ පිළිබඳ විස්තරයක් කරන්නයි. අපි එහෙනම් මේ CA20 ගලවලාම බලමු. Sound Max එකේ CA20 අපි ගලවගෙන ඉවරයි. අපි බලමු එහෙනම් මේ CA20 කොහොමද ඇතුලේ තියෙන Sound Max ලගේ CA20. මම ඉස්සෙල්ලාම කියන්නම් මේකේ ट्रांजिस्टर කීයක් තියෙනවද කියලා. මේකේ තියෙනවා ट्रांजिस्टर 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. ඒතර උඩ පැත්තේ තියෙනවා 13ක්, යටත් තියෙනවා ඒ වගේම 13ක්. ඒතකොට 26යි. එතකොට මොනෝ එක පැත්තක 26යි, ස්ටීරියෝ වෙනකොට 26 52ක් තියෙනවා. එතකොට මේකේ තියෙනවා වැඩ කරන ट्रांजिस्टर තියෙනවා. මේකේ බයස් හදන්න අරන් තියෙන්නේ මේ 5200යි 1943යි කියන ट्रांजिस्टरම තමයි. එතකොට මේකේ තියෙනවා ट्रांजिस्टर මේ පැත්තෙන් 4යි, මේ පැත්තෙන් 5යි. එතකොට ट्रांजिस्टर 9ක් මේකේ උඩ පැත්තේ වැඩ කරනවා, යට පැත්තේ ट्रांजिस्टर 9ක්. එතකොට 9 9යි 18යි, 18 ඒවා දෙකක් 36යි. එතකොට මේක වැඩ කරනවා 36කින් තමයි මේකේ වැඩ කරන්නේ. ट्रांजिस्टर 36ක් වැඩ කරනවා, ඔක්කොම තියෙනවා 52ක්. 52ක් තියෙනවා. ඊට පස්සේ මේකේ ट्रांसफॉर्मරේ වෝල්ටේජ් එක එතකොට මේකේ තියෙනවා ඩුවෙල් පවර් 108ක් වෙනකම් මේකේ දීලා තියෙනවා. ඒ කියන්නේ Sound Max එකේ CA20 Sound Max එකේ CA20 ඩුවෙල් පවර් 108කින් තමයි වැඩ කරන්නේ. මේකේ තියෙනවා 0.54 108 0.54 108. එතකොට 108 ඒවා දෙකක් එකතු වුණාම සාමාන්‍යයෙන් ඩුවෙල් පවර් හැදිලා තියෙනවා 216ක් වෙනකන් හැදිලා තියෙනවා. එතකොට මේක වැඩ කරන්නේ ඩුවෙල් පවර් 108න් තමයි මේක වැඩ කරන්නේ. එතකොට මේකේ කැප් බෑකප් එක කැප් තියෙනවා 12ක්. එතකොට එක කැප් එකක් මේකේ 15000 UF වෝල්ට් C. මේකේ කැප් තියෙනවා ඔක්කොම 12ක් තියෙනවා. එතකොට මේකේ එක කැප් එකක 15000 UF වෝල්ට් C කැප් 12ක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ट्रांसफॉर्मරේ ඇවිල්ලා ඩුවෙල් පවර් 108න් වැඩ කරන්නේ. ट्रांजिस्टर තියෙන ඔක්කොම 52ක්. 52කින් වැඩ කරනවා මේන් එකේ. ट्रांजिस्टर 36ක් වැඩ කරනවා.